හායි ළමයි වහින්න ඔන්න වෙන්න තියෙන මන්දාරම් දවසක වෙරළු ගහක් තියෙන එකේ මට හදන්න හිතුණ පෙරේත කෑමක් තමයි මේ. මේ විදිහට පළවෙනිට වෙරළු ටිකක් ඇහිඳ ගමු. අහුලගත්ත වෙරළු ටික පෙරේතකමට ගන්න බෑනේ. හින්දා හොද ගන්න. ටඩා. දැන් ඉතින් ලුණු දාන්න ළමයි ලෝභ නැතුව. ඊට පස්සේ මේ විදිහට මං වගේ කරාම ළඟට ගිහිලා හොඳට ටැප් එක ඇරලා මේක හොදන්න. හොදමු තව හොදමු. නෑ හොදන්න නෙවෙයි මේක පිරෙන්න වතුර දාගන්න හොඳට වෙරළු වැහෙන්න වතුර දාගන්න මේක හොඳට තැම්බෙන්න තම්බමු තව තම්බමු යන්කෝ මං වෙරළු ගහේ වෙරළු පෙන්නන්නට තියෙන වෙරළු ගහ ඕකෙන් තමයි මං ওই වෙරළු ගෙඩි ටික අහුල ගත්තේ ළමයි ඔන්න තැම්බෙනවා වෙරළු ටික හොඳට මෙන්න මේ විදිහට ඊට පස්සේ ළමයි මේ විදිහට වෙරළු ටිකේ තම්බගත්ත වතුර ටික අයින් කරගමු දැන් මේ විදිහට ඇතිලියක් තියලා ඒකට අවශ්‍ය බඩු ටික ලෑස්ති කරගමු මේ විදිහට තාච්චිය රත් වෙගෙන එද්දී ඒකට දාගන්න ළමයි සීනි. සීනි හැදි 4ක් දාගත්තා. මොකද මම ගොඩක් පණිරහට කැමති නැති නිසා තමයි සීනි හැදි 4ක් දාගත්තේ. හොඳද? ඊට පස්සේ වතුර අඬු කෝප්ප භාගයක් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ මිරිස් කුඩු, ආලගේ සැර අණුව මිරිස් කුඩු, ඊට පස්සේ කෑලි මිරිස්, රස අණුව ලුණු, ඊට පස්සේ ගම් මිරිස් කුඩු. මම නම් ගම් මිරිස් කුඩු ගොඩක් දාගත්තා. මොකද හොඳට ගම් මිරිස් සැර වදින්න ඕනි නිසා. ඊට පස්සේ මේක හොඳට කූරු ගා ගන්න. අන්න තියෙනවා අපේ වෙරළු එක. මේ විදිහට ඊට පස්සේ තම්බගත්ත වෙරළු ටික එකතු කරලා හෙම්මීට කලවම් කරගන්න ඕනි. අර වෙරළු ගෙඩිය ඇතුළට හොඳට අපේ අර හදාගත්ත පැණි එක අහන්න කලවම් කරන්න ඕනි. ඊට පස්සේ මේ විදිහට හොඳට ගොද ගාලා පැණි එක රත් වුණාම මේ වගේ තමයි එන්නේ ළමයි විලිප ඕෆ් කරාම. මාරම රසයි. මේක නිවලා කනකොට තමයි ගොඩක් රස. උණුවෙන් කනකොට ඇත්තටම අපිට රහ දැනෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට බෝතලයකට දාලා තියාගන්න. ඉතින් මං වගේ තවත් වෙරළු අච්චාරු පෙරේතයෝ ඉන්නවා නම් මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න.